හැමෝටම සුබම සුබ දවසක්. ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව. ජීවිතේ දිනන්න, ජීවිතේ ලස්සන කරගන්න, ඔයාගේ බලාපොරොත්තු එකින් එක ඉෂ්ට කරගන්න කැමති ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් මාත් එක්ක එදා ඉඳලම එකතු වෙලා ඉන්න අය නම් දන්නවා මම law of attraction ගැන ගොඩාක් දේවල් ඔයාලා එක්ක බෙදාගෙන තියෙනවා. මොකක්ද මේ law of attraction කියන්නේ? කොහොමද අපි මේක හරියටම ප්‍රතිඵල තියෙන විදියට කරන්නේ? මේ හැම දෙයක්ම මම ඔයාලා එක්ක කලින් වීඩියෝස් වලින් ඊටාම පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට බෙදාගෙන තියෙනවා. මම කලින් ගොඩාක් law of attraction වල method ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ හරීම interesting method එකක්. මේ method එක self confidence, ඒ කියන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය ගොඩක් වැඩි කරගන්න පුළුවන්, වැඩි කරගන්න ඔයාට උදව් වෙන method එකක්. මේ method එක ඔයාගේ ආත්ම විශ්වාසය කියන එක, ඔයාට තමන් ගැන තියෙන විශ්වාසය ගොඩාක් වැඩි කරගන්න පුළුවන් method එකක්. ඔව් මට පුළුවන්, මට මේක කරන්න පුළුවන් කියලා ඔයාට අවශ්‍ය දේ ඔයාට ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් method එකක් තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. ඔයා දැකලා තියෙනවද ඔයාව? ඔයාගේ ඇස් දෙකෙන් ඔයාව දැකලා තියෙනවද? ඔව් ඔයා දැකලා තියෙනවා. ඔයාව දැකලා තියෙන්නේ කණ්ණාඩියෙන්. ඉතින් අපිට මේ method එක කරන්න අවශ්‍ය වෙන්නේ කණ්ණාඩියක්. මේ method එකට අපි කියන්නේ mirror method, එහෙමත් නැත්නම් mirror technique කියලා. ඔයා කණ්ණාඩියෙන් මුහුණ බලන ඕනම වෙලාවක ඔයාට මේ method එක කරන්න පුළුවන්. මේක ගොඩක් පහසු method එකක්. ඒ වගේම ඉක්මනින්ම ඇබ්බැහි වෙන සුළු method එකක්. මොකද මේකෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔයා ඔයාවම දකිමින්, ඔයාගේ inner soul එකට කතා කරමින්, ඔයා කියන්නේ කවුද? ඔයාට මොනවද ඕන කියලා ඔයාගේ මනස එක්ක ගනුදෙනු කිරීමක් තමයි මෙතන වෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මේ කැඩපතෙන් ප්‍රයෝජනය ගන්න කියලා. ඔයා මුහුණ බලන වාරයක් ගානේ කොහොමද ඔයාගේ ජීවිතයට හොඳ දේවල් එකතු කරගන්නේ කියලා. මම ඔයාට ගොඩාක් කියලා දීලා තියෙනවා අපේ subconscious mind එක. ඒ කියන්නේ අපේ යටිසිත ගැන. ඉතින් මේකෙදි අපි කරන්නේ අපේ යටිසිතත් එක්කම ගනුදෙනුවක් තමයි. ඔයාට අද ලැබිලා තියෙන හැම දෙයක්ම ඔයාට ලැබිලා තියෙන්නේ ඔයාගේ හිත නිසා. ඔයා දෙයක් කරන්න කලින් මුලින්ම කරන්නේ මම මේක කරනවා කියලා හිතන එක. ඉතින් අපි මෙන්න මේ හිත, ඒ හිතෙන් ඇතිවන කම්පන ප්‍රයෝජනයට ගැනීමක් තමයි මේ law of attraction කියන එකේදී කරන්නේ. ඉතින් මේ හිතට අපට අවශ්‍ය දේ අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ඒතු ගන්නන්න පුළුවන් නම්, ඒ ගැන ප්‍රගුණ කරපු කෙනෙක් නම් මේ law of attraction කියන එකෙන් ගොඩාක් ප්‍රතිඵල ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔයා. මේ mirror technique එකට පුළුවන් ඔයාව ලස්සන කෙනෙක් කරන්න. රූපයෙන් විතරක් නෙවෙයි, චරිතයෙන්. ඔයාගේ චරිතය ඔයාට වෙනස් වෙන්න ඕන විදිය, ඔයාගේ රූපය ඔයාට වෙනස් වෙන්න ඕන විදියට හදාගන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ටෙක්නික් එක කරද්දී ඔයාට පුළුවන් නම් ඔයා තනියම ඉන්න වෙලාවක් ගන්න. මොකද එතකොට ඔයාට පුළුවන් හයියෙන් කතා කරන්න ඔයා එක්කම. එහෙම නැත්නම් ඔයාට එහෙම පෞද්ගලික ස්පේස් එකක් නැත්නම් ඔයාට හිතින් උනත් මේ ටෙක්නික් එක කරන්න පුළුවන්. හැබැයි කණ්ණාඩියක් දිහා බලාගෙන. මේ ටෙක්නික් එක කරන්න ඔයාට දවසේ ඕනම වෙලාවක පුළුවන්. ඒත් මම හිතන විදියට හොඳම වෙලාව තමයි ඔයා දවස පටන් ගන්න වෙලාව සහ ඔයා දවස ඉවර කරන වෙලාව. ඒ කියන්නේ උදේ ඔයා වොෂ් එකක් දාලා ඔයා කණ්ණාඩියෙන් මූණ බලන වෙලාව සහ හවස ඔයා ආයිමත් වොෂ් එකක් දාලා ඉවර වෙලා නිින්දට යන්න කලින් කණ්ණාඩියෙන් මූණ බලන වෙලාව. මේ කණ්ණාඩියෙන් මූණ බලනවා කියන එක ඔයා හැමදාම කරනවනේ. ඉතින් ඔයාට ඕන නම් හැමදාම වුණත් මේ මෙතඩ් එක කරන්න පුළුවන්. ඒක හැම වෙලාවක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මේ විදිහට කරන්න ඕන කියලා ඔයාට පුළුවන් වෙලාවක කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මේක. ඔන්න මම දැන් කියලා දෙන්නම්. ඔයා ඔන්න යන්න කණ්ණාඩිය ළඟට. ඔයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔයා දිහාම බලන්න. ඔයාගේ ඇස් වලින් ඔයාගේ ඇස් දිහාම බලන්න. ඔයාගේ ඇස් දිහා බලාගෙන ඔයා ඔයාටම කතා කරන්න. ඔයාගේ නම කියලා ඔයා ඔයාටම කතා කරන්න. මෙතනදී ඔයා දිහාම බලාගෙන ඔයාගේ ඇස් වලින් ඔයාගේ inner soul එක ඔයාට connect කරගන්න. ඔයාට මෙහෙම ඔයාගේ නම කියලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ නම කියලා කතා කරද්දී ඔයාගේ ඇඟට දැනේවි ඒ බලවත් ආමන්ත්‍රණය. ඔයාගේ නම කියලා වෙන අය ඔයාට කතා කරලා තිබුණට ඔයාගේ නම කියලා ඔයා ඔයාටම කලින් කතා කරලා නැතුව ඇතිනේ. එහෙම කතා කරද්දී ඒ ආමන්ත්‍රණය ඔයාට ගොඩක් තදින් දැනේවි.
මෙතනදී ඔයා ඔයාගේ ආත්ම විශ්වාසය තදින් තියාගන්න. ඔයා ඔයාගේ නම කියලා ඔයාට කතා කරලා මෙහෙම කියන්න. මම ගොඩක් වාසනාවන්තයි. මම ගොඩක් ලස්සනයි. මම ආකර්ශනීයයි. මට අවශ්‍ය දේවල් මට අවශ්‍ය වෙලාවට ලැබෙනවා. මම හරිම මොහොතේ ඉන්න ඕන හරිම තැන ඉන්නවා. ඉතින් ඔයාට ඔයාගේ රූපය ගැන ඔයා කැමති විදියට හදාගෙන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කියන්න පුළුවන්. මෙතනදී ඔයාට කියන්න පුළුවන් මං උදාහරණයක් දෙන්නම්. මගේ කොණ්ඩය හරිම ලස්සනයි. මගේ කොණ්ඩේ හරිම දිගයි. මගේ කොණ්ඩේ හරිම නිරෝගී. ඔයා ඔයාගේ කොණ්ඩේ දිහා බලාගෙන ඒ විදියට ඔයා හිතන්න. මනසින් මවන්න ඔයාගේ කොණ්ඩේ ඒ තියෙන්න ඕන විදියට. ඒ කණ්ණාඩිය දිහා ඔයා බලද්දී ඔයාගේ කොණ්ඩේ දිගට දකින්න ඔයා. ඔයාගේ කොණ්ඩේ කොටයි නම් ඔයාට අවශ්‍ය දිග කොණ්ඩයක් නම් ඔයා දකින්න ඔයාගේ කොණ්ඩේ වැවිලා තියෙනවා කියලා. ඒ වගේම ඔයා කියන්න මගේ කොණ්ඩේ දිගයි. මගේ කොණ්ඩේ ලස්සනයි. මගේ කොණ්ඩේ නිරෝගී. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ මුහුණ ගැන. ඔයාට කියන්න පුළුවන් මගේ මුහුණ හරිම පැහැදිලි. මගේ මුහුණ හරිම පැහැපත්. මම ලස්සනයි. ඒ වගේ ඔයා ඔයාගේ මුහුණ දිහා දකින්න. ඒ පැහැදිලි බව, ඒ පැහැපත් බව ඔයා මනසින් ඔයා දිහා බලාගෙනම දකින්න. මෙතනදී ඔයාට ඔයාගේ බාහිර රූපය විතරක් නෙවෙයි, ඔයාගේ අභ්‍යන්තර රූපය, ඒ කියන්නේ ඔයාගේ චරිතය ඔයාට ඕන විදියට කියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් මම හරිම කරුණාවන්තයි. මට ගොඩාක් ඉවසීම තියෙනවා. මම ඉවසනවා. ඒ විදිහට ඔයාට ඔයාගේ චරිතයේ වෙනස් වෙන්න ඕන ලක්ෂණ තියෙනවා නම් ඒ දේවල් දැනටමත් ඔයා කරන විදියට ඔයා ඔයාගේ දිහා බලාගෙන කියන්න. ඒ වගේම මේ මෙතඩ් එක නිරෝගීකම වෙනුවෙන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මොකක් හරි රෝගයකින් පෙළෙනවා නම් ඔයාට මේ මෙතඩ් එක කරන්න පුළුවන්. ඔයා දිහා බලාගෙන කියන්න මම නිරෝගී. මම සුවපත්. මම පිරිපුන්. මම නිරෝගීව ජීවත් වෙනවා. මේ විදියට ඔයා දිහා බලාගෙන ඊටමත් ආත්ම විශ්වාසයෙන් ඔයා ගැන කියන්න. ඔයාට අවශ්‍ය නම් මේක කෑ ගහලා කියන්න පුළුවන්. ඔයා තනියම නම් ඉන්නේ ඔයා කෑ ගහලා කියන්න. එතකොට ඔයාට ඒක හිතට ගොඩාක් දැනේවි. එහෙම කියන්නම අවශ්‍ය නැහැ. ඔයා එහෙම කෑ ගහලා කියන්න. හයියෙන් කියන්න බැරි තැනක නම් ඉන්නේ ඔයාට හිතින් උනත් මේ දේවල් හිතන්න පුළුවන්. ඒ වගේම මේ ටෙක්නික් එක ඔයාට ඕන දෙයක් ආකර්ෂණය කරගන්න. ඔයාට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට එක්සෑම් එකක් වෙනුනත් කරන්න පුළුවන්. ඔයා දිහා බලාගෙන ඉඳි හිතන්න ඔයා දැන් මේ එක්සෑම් එක පාස් වෙලා ඉන්නේ කියලා. ඔයාටම සුබ පැතුම් එක් කරගන්න. ඔයාටම කියන්න. ඔයා ගැන ආඩම්බරයි කියන්න. ඔයා ගැන සතුටුයි කියන්න. මේ එක්සෑම් එක පාස් වුණ එක ගැන ඔයාට සතුටුයි කියලා කියන්න. ඔයාගේ හැඟීම විඳින ගමන් තමයි මේක කියන්න ඕන. වගේම ඔයා මෙතනදී ඔයාටම ස්තුතිවන්ත වෙන්න. ඔයා දැන් කලින් එක්සෑම් එක ගැන හිතනවා නම් ඔයා ස්තුතිවන්ත වෙන්න ඔයාටම මේ එක්සෑම් එක පාස් වුණාට. ඉතින් මේ වගේ ඔයාට මේ මෙතඩ් එක ඕනම දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා අලුත් ගෙදරකට යන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ. ඔයා හිතන්න ඔයා දැන් මේ බලාගෙන ඉන්න කණ්ණාඩිය තියෙන්නේ ඔයාගේ අලුත් ගෙදර කියලා. ඔයා මේ ඉන්නේ ඔයාගේ අලුත් ගෙදර කණ්ණාඩිය දිහා බලාගෙන. ඒ සතුට විඳින්න. ඔයාගේ ඇස් දිහා බලාගෙන ඒ සතුට විඳින්න. මේ මෙතඩ් එක කරද්දී අනිවාර්යෙන් ඔයා ඒ දේ ඔයාට දැනටමත් ලැබිලා තියෙන්නේ කියන සතුට විඳින්න ඕන. ඔයා දිහා බලාගෙන කණ්ණාඩියෙන් ඔයා දිහා බලාගෙන ඔයා සතුට වෙන විදිය ඔයා දකින්න. ඔයා hina වෙන්න. ඔයා දිහා බලාගෙන ඒ දේ ලැබුණම ඔයා hina වෙන විදිය ඔයා දකිමින් hina වෙන්න. ඔයා මේ මෙතඩ් එක කරද්දී ඔයාට තේරෙවි වෙනස. ඔයාට තමන් ගැන ගොඩක් ආදරේ හිතේවි. තමන් ගැන ගොඩක් ආත්ම විශ්වාසය දැනේවි. ඔයාට මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම දැනේවි. ඔයාට පුළුවන් කණ්ණාඩිය දිහා බලාගෙන පොසිටිව් ඇෆර්මේෂන්ස් කියන්න. ඔයාට අවශ්‍ය දේවල් මේ විදිහට ළඟා කරගන්න ඕන විදියට මම කලින් ඔයාලට කියලා දීලා තියෙනවා ඇෆර්මේෂන් වාක්‍ය කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේ වාක්‍යයක් හදාගෙන ඔයාට පුළුවන් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ වාක්‍ය ඔයාට දැනටමත් ලැබුණ විදියට ස්තුතිවන්ත වෙමින් කියන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ කණ්ණාඩිය ඔයාට ආකර්ෂණය කරගන්න අවශ්‍ය දේවල් වල රූප අලවල තියන්න. ඔයාට ගෙයක් අවශ්‍ය නම් ඒ ගෙදර ඔයාට ඕන විදියට රූපයක් අලවල තියන්න පුළුවන්. ඔයාට වාහනයක් ගන්නවා හිතාගෙන ඉන්නව නම් ඒ වාහනේ ඔයාගේ මොකක් හරි හිතේ තියෙන ඒ රූපය ඔයාට පුළුවන් මේ කණ්ණාඩිය අලවලා තියන්න. එතකොට ඔයා කණ්ණාඩියෙන් මූණ බලන වාරයක් පාසා ඔයාට මේ දේ ලැබුණා කියලා ඔයා ස්තුතිවන්ත වෙන්න.
ඒ වගේම ඔයාලට පුළුවන් වාක්‍ය ලියලා ඔයාට තියන්න පුළුවන්. ඔයාට ලියලා තියන්න පුළුවන් මම හරිම ලස්සනයි, මම හරිම නිරෝගී වගේ වාක්‍ය ඔයාට කණ්ණාඩියේ ලියලා තියන්න පුළුවන්. ඔයාට එතකොට මූණ බලන ඕනම වෙලාවක මේ දේවල් කියවන්න පුළුවන්. කියවමින් සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ මෙතඩ් එක try කරලා බලන්න. මම පෞද්ගලිකව ගොඩාක් ආස මෙතඩ් එකක් තමයි මේක. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට හැමෝටම ඔයාලගේ යහපත් බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරණීය විශ්වයටත් ස්තුතිවන්ත වෙනවා මම.